සුබ දවසක් වේවා. අද සුවිශේෂී ගමනක් යනවා. අද නම් අපි දැන් මේ ඉන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ තාම දුෂ්කර ප්‍රදේශයක් වන ලග්ගල කියන කොටසේ. එතකොට මේ අද යන්නේ විශේෂ තැනකට. ඒ තමයි අද අපි යනවා විශාල ගල් තලාවකින් ජලය මතුවෙන බුබුලක් තැනට. හැබැයි මේක විශාල හාස්කම් ගොඩක් තියෙනවා කියලා තමයි මේ ප්‍රදේශයේ ගැමියෝ කියන්නේ. ඒ තමයි මාතල ලග්ගල කිරියම්මා උල්පත බලන්න. මේ කිරියම්මා උල්පත කියන ස්ථානයත් එක්කලා එහෙම නැත්නම් ඊතර දේවාලයත් එක්කලා විශාල වශයෙන් විශාල මත බොහෝමයක් තියෙනවා. ඒ කිරියම්මා උල්පත ප්‍රදේශයේ ඒ ස්ථානයට අපි යම් කිසි බාරයක් වුණොත් අපි සිතන පතන දේවල් වෙනවා කියන එක තමයි ඒ ප්‍රදේශයේ ඉන්න ගැමියන්ගේ අදහස වෙන්නේ. හරි. වැඩි කතා බහ ඕනේ නැහැ. අපි යමු ස්ථානයට. ශ්‍රී ලංකා සීක්‍රට් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell button එක ඔබන්න. එහෙනම් අපි යමු මාතලේ ලග්ගල කිරියම්මා උල්පත බලන්න. යමු. අපි මුලින්ම කොළඹින් ගමන ආරම්භ කරලා ඊට පස්සේ නුවරට ඇවිල්ලා නුවරින් මාතලයට ආවා. ඊට පස්සේ මාතලයට ඇවිල්ලා මාතලෙන් අපිට යන්න තියෙනවා ලග්ගල කියන ප්‍රදේශයට කිලෝමීටර 20කට අඩු ප්‍රමාණයක්. එතකොට අපි ලග්ගලට ගිහිල්ලා තමයි ලග්ගලින් ඊට පස්සේ කැලෑ මාර්ගයක ඊට පස්සේ කිරියම්මා උල්පත තියෙන ස්ථානයට ආසන්නයට යනවා. නමුත් කිරියම්මා උල්පත තියෙන ස්ථානයටම යෑමට හැකියාවක් නැහැ. ඒක නිසා කැලේ මැදින් අපිට තව යම් ප්‍රමාණයක් කිලෝමීටර 1කට වඩා අඩු ප්‍රමාණයක් අපිට කැලේ මැදින් යන්න තියෙනවා. අපි දැන් ඉන්නේ මාතලේ රිවර්ස්ටර්න් පාරේ ඇවිල්ලා ඊට පස්සේ ලග්ගලට ඇවිල්ලා ලග්ගල ඉඳලත් කිලෝමීටර 5ක් විතර ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉඳලා කිරියම්මා උල්පතට තියෙන්නේ කිලෝමීටරයකට වඩා අඩු දුරක්. කිරියම්මා උල්පතට එනවා නම් අනිවාර්යෙන් මස් මාංශ වලින් තොර වෙන්න ඕනේ. ඒ වගේම මේ කිරියම්මා උල්පතේ තියෙන විශේෂත්වය තමයි හාස්කම් ගොඩාක් තියෙනවා. අපි එකින් එක කියන්නම් මේ හාස්කම් මොනවද කියලා. හරිම ස්වභාවික සුන්දරත්වයෙන් අනුවන තැනක්. අපි එන යමු ඉස්සරහට කිරියම්මා උල්පත බලන්න. යමු. අපි දැන් ලග්ගල කැලේ ඇතුළට ආරම්භ වන මායිමට ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉඳලා ලග්ගල කැලේ ඇතුළට ගියපුවාම තමයි කිරියම්මා උල්පත කියන ඓතිහාසික ස්ථානය හම්බ වෙන්නේ. මෙතන ඉඳලා හරි නිශ්ශබ්දව විනීතව කැලේ ඇතුළට අපි යමු. මුළු වීඩියෝ එකත් එක්කලම ඉන්න. අපි එහෙනම් ඔයාලට පෙන්නන්නම් හරිම පුදුම ආශ්චර්යමත් කිරියම්මා උල්පත. යමු.
අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කිරියම්මා උල්පතට. කිරියම්මා උල්පත ගැන කියනවා නම් විශේෂ සඳහන් ගොඩාක් කරන්න තියෙනවා. ඒ තමයි පත්තිනි මෑණියන්ට අයිති දේවාලයක් විදිහට තමයි කිරියම්මා උල්පත සැලකෙන්නේ. මේ කිරියම්මා උල්පත ගැන විශාල ජනප්‍රවාදවල විශාල කතා රාශියක් තියෙනවා. ඒ තමයි මේ කිරියම්මා උල්පත ආසන්නයට ඇවිල්ලා ඉවර වෙලා කිරියම්මේ කියලා සද්දෙට කෑ ගහපුවාම මේ උල්පතේ තියෙන ජලය විශාල වශයෙන් බුබුලු නගමින් එළියට එනවා කියන එක තමයි එක මතයක්. අනිත් මතය තමයි මේ කිරියම්මා උල්පතේ මීට කලින් මීට බොහෝ කාලයකට ප්‍රථම පුංචි මාළුවෙක් ඉඳලා තියෙනවා ආන්ද මාළුවෙක්. ඉතින් මේ ආසන්න ප්‍රදේශවල මේ ලග්ගල කැලේට ආසන්න ගම්මානයක සිටින එක්තරා පවුලක් ඇවිල්ලා මේ මාළුවව අල්ලලා ඔවුන් ගිහිල්ලා උයාගෙන කෑවට පස්සේ මුළු නිවසේ සිටින සියලුම දෙනා මිය යෑම සිද්ධ වුණා කියලා සිද්ධ වෙනවා. එතනින් පස්සේ තමයි මේ කිරියම්මා උල්පත දේවාලයේ එහෙම නැත්නම් මේ කිරියම්මා උල්පතේ හාස්කම් බොහෝමයක් තියෙනවා කියලා කියන්නේ. මේ කිරියම්මා උල්පත ගැන සඳහන් කරනවා නම් මේකේ බාර වෙන්න යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ තමයි බුලත් කොලයක කාසියක් තියලා මේ කිරියම්මා උල්පතේ මෙන්න මේ විදිහට කාසිය සහිත බුලත් කොලේ තැබුවහම සමහර බුලත් කොල ගලාගෙන යනවා. ඒ වගේම සමහර බුලත් කොල කාසිය පිටින්ම යට ගියත් කාසිය පිටින්ම ඒ විදිහටම ඒ ආකාරයටම තියෙනවා. නමුත් සමහර බුලත් කොළ සහිත කාසි යට ගියාට පස්සේ ඒ කාසිය ඇදලා ගැනීමක් සිද්ධ වෙනවා. අපි දැන් මේ විදිහට අපි යම් කිසි දෙයක් හිතේ තියාගෙන මෙන්න මේ විදිහට බාර වුණා. අපි දෙන්නගෙම කාසි මේ උල්පත තුලට ඇදලා ගැනීමක් සිද්ධ වෙනවා. එතකොට මේ ප්‍රදේශවල ඉන්න ගැමියන්ගේ මතය වෙන්නේ එලෙස උල්පත තුලට කාසිය අද්දගත්තා නම් එහෙම නැත්නම් ඇදගත්තා නම් ඔහු කරනු ලැබූ ඒ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙනවා කියලා. එසේ නොවන්නේ නම් ඉෂ්ට නොවෙනවා කියලා තමයි මේ ප්‍රදේශවල සිටින ගැමියන්ගේ මතය වෙන්නේ. සතුටි භගන්තුතේ සිද්ධාර්ථ කිරියම්මා මෑණියන්ගේ පිහිටයි සාදු 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 සබ්බේතියෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුඛී භවන්තු තේ සිද්ධාර්ථ කිරියම්මා මෑණියන්ගේ පිහිටයි. එක දෙයක් අවසාන වශයෙන් කියන්නම්.
මේක තමයි අපට ලබා දුන්නු සංස්කෘතිය. මේක තමයි අපේ මුතුන් මිත්තන් අපට ලබා දුන් දායාදය. මේවා අපි ආරක්ෂා කළ යුතුයි, සංරක්ෂණය කර යුතුයි. බලධාරීන්ගේ සහ නිලධාරීන් ඒ සඳහා අනිවාර්යෙන් මැදිහත් විය යුතුයි. තවත් මෙවැනිම චාරිකාවකින් නැවත හමුවෙමු. ඔබට සුබ දවසක්.